සාදරයෙන් පිළිගන්නවදත් මාස්ටර් මෝ යුචස්ලා සිළුම දෙනා. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ස්ටඩි ගෲප් TV සීරීස් එකේ 6 වෙනි එපිසෝඩ් එක. මේකේ කලින් ඉඳන්ම එපිසෝඩ් බලපු ගොඩාරියක් දෙනෙක් 6 වෙනි එපිසෝඩ් එකත් ඉල්ලපු නිසා කල් ඇතුවම අපි මේකේ 6 වෙනි එපිසෝඩ් එක රිලීස් කරනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි බලමු මේ සීසන් එකේ මේ 6 වෙනි එපිසෝඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා. ඔන්න මුලින්ම කතාව පටන් ගන්නේ පීහල් උන් සින්දුවකුත් දාගෙන පොතක් බලන සිද්ධියකින්. මෙතෙන්ට එනවා පීහල් උන්ගේ සහායකයා. මෙයා ඇවිල්ලා පීහල් උන්ට කියන්නේ අද කරපු මැරවැඩක් ගැන. මට පේන විදිහට මිනිහත් පොඩ්ඩක් නපුරු කෙනෙක් වගේ. ඔන්න මෙතනින් ස්ටඩි ගෲප් සීසන් එකේ 6 වෙනි එපිසෝඩ් එක නිල වශයෙන් පටන් ගන්නවා. ඔයාලට මතකනේ කලින් එපිසෝඩ් එක ඉවර වෙච්ච විදිහ. දැන් මේ වෙනකොට යුන් සේයොන්ව තමන්ගේ ගෙදරට එක්කන් වෙලා තමයි තියෙන්නේ. මිනිහා වෙලාව බලද්දි රෑ 11:00යි. ඉතින් මේතන ෂේප් එකේ ගෙදරට යන්න හදද්දි ඔන්න බොලේ මෙයාගේ අම්මා ඉන්නවා මෙතන. යුන්ට ගෙදරින් පොඩි නීතියක් දාලා තියෙන්නේ. මෙයා කොහෙ ගියත් රෑ 10 වෙද්දි ගෙදර ඉන්න ඕන. ඒක තමයි නීතිය. ඉතින් දැන් යුන් නම් හිතන්නේ Tamanට හොඳ බැනුමක් අහගන්න වෙන්නේ කියලා. හැබැයි ඉතින් වෙන්නේ වෙනම දෙයක්. යුන්ගේ අම්මා සේයොන් දිහා බලලා කියන්නේ හෙටම ඉස්කෝලේ මාරු කරන්න ලැහැත්ති වෙන්න කියලා. ඔන්න මේකට නම් යුන්ටත් අප්සෙට් යනවා. දැන් අපිව ගෙනියන්නේ යුන්ගේ කාමරේට. යුන් සේයොන්ට නිදා ගන්න ඇඳක් ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙහෙම ලෑස්ති කරන අතරේ යුන් අවුලෙන් ඉන්න නිසා සේයොන් අහන්නේ ඇයි ඔයා අවුලෙන් ඉන්නේ කියලා. ඔයාගේ අම්මා ඉස්කෝලේ මාරු කරනවා කිව්ව නිසාද ඔයා අවුලෙන් ඉන්නේ කියලා සේයොන් අහනවා. ඉතින් මේකට යුන් කියන්නේ ඔව් කියලා. හැබැයි ඉතින් සේයොන් නම් කියන්නේ ඔච්චර ඉක්මනට ඔහොම ඉස්කෝලේ මාරු කරන්න බෑ. මං හිතන්නේ ඔයාගේ අම්මා ඔයාට තර්ජනයක් තමයි කරේ. හැබැයි ඉතින් යුන් නම් කියන්නේ අපේ අම්මා ඔය වගේ දේවල් හිතුවොත් එම අනිවාර්යෙන්ම කරනවා කියලා. ඔන්න මේ අතරේ යුන්ගේ අම්මා ඇවිල්ලා හොඳ පාසලක් තෝරගන්න කියලා පාසල් ලිස්ට් එකක් මේසුරින් තියලා යනවා. ඔන්න ඉතින් දැන් සේයොන්ටත් කට උත්තර නැහැ. ඔන්න දැන් අපිව ගෙනියන්නේ පහුවදා ඉස්කෝලේ වෙන සිද්ධියකට. මට පේන හැටියට යුන්ගේ අම්මා කිව්වේ ඇත්ත වගේ. මෙයාද විදුහල්පතිව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ යුන්ගේ අස්වීම ගන්න. මේ සිද්ධිය අපේ කට්ටියත් බලාගෙන තමයි ඉන්නේ. හැබැයි මෙතනදී යුන්ට පොඩි අවස්ථාවක් තියෙනවා. මොකද යුන්සෝ පාසල කියන්නේ ගමේ පාසලක්. ගොඩාරියක් ජනප්‍රිය පාසල් වලින් යුන්සෝ පාසලෙන් ඉඳගෙන ළමයිව ගන්නෙ නැහැ. ඒ වගේම යුන්ගේ ලකුණුත් තියෙන ටිකක් අඩු මට්ටමක. ටිකක් නෙමෙයි ගොඩක්ම අඩු මට්ටමක. ඉතින් ඒ නිසා වෙන පාසල් යුන්ව ගද්දි ගොඩාරියක් සැලකිලිමත් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ යුන්ගේ අම්මා යුනුයි මෙතනින් එළියට එනවා. ඉතින් යුන්ගේ අම්මා කියන්නේ මේ ළඟපාත ඉස්කෝලයක් නැත්නම් අපි නගරෙට හරි යන් කියලා. හැබැයි මේක නම් අපේ කට්ටිය බලාපොරොත්තු වෙච්ච උත්තරයක් නෙමෙයි. ඉතින් මේකට සේයොන් නම් උත්තරේ දෙන්නේ අපි නරක ළමයි නෙවෙයි කියලා යුන්ගේ අම්මට පෙන්නමු කියලා. ඔන්න මේත් එක තමයි මරුම වැඩේ වෙන්නේ. එකේ සිගරට් එකක් පත්තු කරගෙන මෙතනින් මතුවෙනවා. ඉතින් අපේ කට්ටිය ලොකු ගේමක් දෙනවා මේ සිගරට් බොන එකව මෙතනින් අයින් කරන්න. බලන්නකො ඉතින් මෙයාලගේ වැඩකිට. කොහොම වුණත් යුන්ගේ අම්මට නම් තේරලා තියෙන අනිත් ඉස්කෝල වගේ නෙවෙයි මේ ඉස්කෝලේ අධ්‍යාපන කටයුතු වෙන්නේ නැහැ කියලා. ඉතින් යුන් වගේම යුන්ගේ අම්මා මෙතන යන්න හදද්දි අපේ ස්ටඩි ගෲප් එකේ කට්ටිය මෙතෙන්ට එනවා. අපේ කට්ටිය මොනවා කිව්වත් යුන්ගේ අම්මා නම් මේව අහන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙයාලගේ අවසාන උත්සාහයත් නිෂ්ඵල වෙන්නේ. ඔන්න ඉතින් ඒත් එක්ක මෙතෙන්ට මිසුත් එනවා. මිසුත් කොහොම හරි දැනගෙන තිනවා යුන් අද ඉස්කෝලෙන් අස් කරනවා කියලා. හැබැයි මිස් නම් කියන්නේ අපි මේ දේ වෙන්න දෙන්න හොඳ නැහැ. ඔන්න ඉතින් මිස්ගේ උදව්වෙන් කොහොම හරි අපේ කට්ටිය යනවා යුන්ගේ අම්මාත් එක්ක කතා කරන්න. මට පේන හැටියට මිස්ටර් වාහන එලවන්නත් පුළුවන් වගේ. හැබැයි ඉතින් හැප්පෙන්නේ නැතුව මෙයාලට යන්න පුළුවන් වෙන්නේ 99න්. හැබැයි ඉතින් මෙයාලට මෙහෙම වැඩි දුරක් නෑ යන්න වෙන්නේ නැහැ. මොකද පස්සෙන් ආපු බයික් එකක් ඇවිල්ලා මෙයාලව හරස් කරනවා. ඒ වගේම මේ ආසේ ජුන්ට වමනෙත් යනවා. ඔන්න ඒත් එක්කම බයික් වගේකින් ආපු මිනිස්සු ටිකක් පොළුත් අරගෙන ඉස්සරහින් නවත්තනවා. අප්පට සිරි මේ ඇවිල්ලා තියෙන 3 වෙනි එපිසෝඩ් එක අවසානයේදී යුන්ගෙන් ගුටි කාපු ඩයල් එක නේද? මට පේන හැටියට මොට ඕනේ යුන් යනවා දකින්න. මොකද එතකොට මොට පුළුවන් සටන් කලාව වලින් සටන් ශ්‍රේණිගත කිරීම වලින් පළවෙනියා වෙන්න. ඉතින් මේ යකා ජුන්ටත් ගහලා මුගේ යාළුවෙට කියනවා වාහනේ අතර ගන්න කියලා. හැබැයි ඉතින් ඒ සෙල්ලම් අපේ ලීත් එක නම් හරියන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් මෙතන ලොකු ෆයිට් එකක් වෙනවා. ඒ වගේම බීම් වැටලා ඉඳපු ජුනුත් නැගිටලා ආපහු සටන් කරනවා. කොහොම හරි ලී ජුනු එකතු වෙලා මුන් ටිකට දෙනවා අමතක නොවන සංග්‍රහයක්. අවසානයේදී යුන් කියනවා ලීට ඔයා මිස්වත් අරගෙන යුන් එක කතා කරන්න ඉක්මනට යන්න කියලා. මම මේක බලා ගන්නම් කියලා කියනවා. ඔන්න ඉතින් මෙතනින් පස්සේ යුන් මෙයාලත් එක්ක තනියම සටන් කරන්න යන්නේ. ඒ වගේම මේ අතරේ අපිට පෙන්නනවා යුන්ගේ අතීතයේ වෙච්ච එක්තරා සිද්ධියකුත්. ඔන්න ඒ වගේම අපිට දැන් පෙන්නනවා යුන් එක අවස්ථාවකදී මෙයාට සටන් කලාවත් ඉගැන්නුවා කියලා. යුන් කියද්දි මතක් වුණේ මේ වෙනකොට යුන් වගේම මෙයාගේ අම්මා දීපල වෙළඳාම් කරන කෙනෙක්ගෙන් නගරයට ආසන්නයේ ඉඩමක් ගන්න ගමන් තමයි ඉන්නේ. ඒකට අවශ්‍ය කරන ඩොකියුමන්ට් අස්සම් කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අපේ කට්ටිය මෙතෙන්ට එන්නේ. ඒ වගේම මෙතෙන්ට මිසුත් එනවා. යුන්ගේ අම්මා වගේම මිසුත් හුඟ කාලෙක ඉඳන් අඳුරනවා. ඉතින් අන්න ඒ නිසා මෙයාලට පුළුවන් වෙනවා ලේසියෙන්ම කතා කරන්න.
ඔන්න මෙතනින් පස්සේ අපිව ගෙනිනවා ආපන ශාලාවකට. දැන් මෙයාලා කතා කරන ගමන් තමයි ඉන්නේ. යුන්ගේ අම්මා වගේම අපේ මිස් මුලින්ම හම්බෙලා තියෙන්නේ එක්තරා අවමගුලකදී. යුන්ගේ අම්මා කියලා තිනවා කවදාවත් අසාධාරණයට විරුද්ධ වෙන්න බය වෙන්න එපා කියලා. ඉතින් මිස් මේක මෙතෙන්දී ඇදලා ගන්නවා. අපි කරන්න යන්නේ අයුක්තිය අසාධාරණ ස්ථාපිත වෙච්ච ඉස්කෝලයක් හොඳ තත්ත්වයට ගන්න. ඉතින් මේකට අපිට අනිවාර්යයෙන්ම යුන්න ඕනි. ඒ වගේම යුන්ට දැන් තමන්ගේම කියලා ස්ටඩි ගෲප් එකකුත් තියෙනවා. යුන්ගේ අම්මා හොඳාකාරවම දන්නවා තමන්ගේ පුතාට කවදාවත් ස්ටඩි ගෲප් එකට යන්න බැරුණා කියලා. මොකද මෙයාව කවුරුවත් ගන්නේ නැත්තේ මෙයා පන්ති අන්තිමයා නිසා. ඉතින් මේ නිසා යුන්ගේ අම්මට දැන් කියාගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. ඔන්න මේත් එක්කම මේ නිහඬියාව බිඳගෙන මෙතන ලොකු මැරකල්ලියක් එනවා. මේ පුද්ගලයෝ ටික මෙතන ඉන්න කෑම කන මිනිස්සුන්ව මෙතනින් අයින් කරනවා. මට පේන හැටියට මෙයාලා ඇවිල්ලා තියෙන අපේ කට්ටියවම හොයාගෙන. ඔව් මේ වෙන කවුරුවත් නෙවෙයි පිස්ටල් එකකුත් අරගෙන මෙතනින් මතුවෙන්නේ පීහලුන්ගේ සහායකයා. ඉතින් මේ ඇවිල්ලා මෙතන තිබ්බ කෝප් එකකුත් බිඳලා මේ හැමෝම බය කරන්න හදනවා. හැබැයි ඉතින් ඒ දේවල් නම් අපේ මිස් එක හරියන්නේ නැහැ. කතාව මේකයි. මේ මිස් පීහලුන්ට විරුද්ධව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පෙස්සමක් යවලා. මිස් මේ කොල්ලට මේ දේවල් තේරුම් කරන්න හැදුවත් මේ කොල්ලන් ඒවා ගණන් ගන්න නැහැ. ඉතින් මෙයා තමන්ගේ සගයන්ට කියනවා මෙයාලට පහර දෙන්න කියලා. එක්කෙනෙක් ඇවිල්ලා මිස්ට පහර දෙන්න හදද්දි මෙතන වෙන්නේ කවුරුත් හිතන්නව නැති දෙයක්. මේ අවස්ථාවේ මේ පහර වළක්වන්නේ යුන්වත් ලීවත් නෙවෙයි. මේක වළක්වන්නේ යුන්ගේ අම්මා. ඉතින් මේ ඉන්නේ ජින්මීයොන් ගාමින්ගේ අම්මා. එහෙම නැත්නම් කොරියානු ටයිකොන්ඩෝ සංගමේ අධ්‍යක්ෂක. ටයිකොන්ඩෝ කියන්නේ කුන්ෆු කරාතේ වගේ සටන් කලාවක්. ඕන ඉතින් දැන් මෙතන ලොකු යුද්ධයක් තමයි යන්නේ. එක පැත්තකින් යුන්ගේ අම්මා සටන් කරනවා, තා පැත්තකින් ලී සටන් කරනවා, තා පැත්තකින් යුන් සටන් කරනවා. එහෙනම් ඔයාලත් පොඩි වෙලාවක් බලන්නකො මේ ෆයිට් එක. මෙතන මාරුවටම සටන් කරන්නේ ලීගේ යාළුවයි සේයොනුයි. අම්මයි පුතා එකතු වෙලා මේ කොල්ලන්ට අමතක නොවන සංග්‍රහයක් දෙන්න අමතක කරන්නේත් නැහැ. මට පේන හැටියට මේ කොල්ලන්ගේ තත්ත්වය භයානකයි වගේ. ඒ වගේම මිස් පොලිසියට කෝල් කරන්න හදද්දි එහා පැත්තෙන් තිබ්බ මල් පෝච්චියක් පුපුරනවා. ඉතින් එහෙම මල් පෝච්චියක් පිපිරුවේ පීහල් උන්ගේ සහායකයා තිබ්බ වෙඩිල්ලකින්. ඒ වගේම මිනිහා තව වෙඩිල්ලකුත් තියෙනවා. හැබැයි ඉතින් යුන්ගේ අම්මා ඇවිල්ලා මිස්ව බදා ගන්න හින්දා මිස්ට නමකුත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ගිහිල්ලා ඒක වදින්නේ එහා පැත්තේ තිබ්බ ජනෙල්ලේ. ඉතින් මේ ජනෙල්ලේ මේ දෙන්නගේ ඇඟුට තමයි කඩාගෙන වැටෙන්නේ. හැබැයි ඉතින් අවාසනාවකට ජනෙලේ තියෙන යකඩ ප්‍රේම් එක ගිහිල්ලා වදින්නේ යුන්ගේ අම්මගේ ඔළුවේ. මේ නිසා යුන්ගේ අම්මා සිහි නැතුව වැටෙනවා. ඔන්න අපිව දැන් ගෙනියන්නේ පහුවදා උදේ වෙන සිද්ධියකට. මට පේන හැටියට යුන් රෑ නිදාගෙන නැහැ. මිනිහා උදේම යනවා ඉස්කෝලේට. මට පේන හැටියට මෙයා යන්නේ පීහලුන්ගෙන් පරිගන්න. ඔව් අපි හරි. මිනිහා පීහලුන් ගාවට යනවා. මෙහෙම ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා පීහලුන්ට ගහන්න යන්නේ. හැබැයි ඉතින් පීහලුන් ගාව ඉඳපු කොල්ලෙක් නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මෙතන ඉඳපු තවත් කොල්ලෙක් ඇවිල්ලා යුන්ගේ බෙල්ලෙන් අල්ලගෙන මිනිහව නවත්ත ගන්නවා. යුන් ගාවට ආව පීහලුන් කියන්නේ ඊයේ තමුන්ගේ අම්මට තුවාලුන හින්දාද මෙච්චර තරහක් තියෙන්නේ කියලා. පුළුවන් නම් මේ කොල්ල තුන්දෙනා පරද්දලා මාව ඇවිල්ලා හම්බෙන්න කියලා මෙයා මෙතනින් යනවා. ඔන්න එහෙනම් බලා ගන්නකො 1 vs 3 මැච් එකක්. හැබැයි මං එහෙම කිව්වට මෙතෙන්දී ඇත්තටම ගුටි කන්නේ යුන්. මේ කොල්ල තුන්දෙනා ඇත්තටම දක්ෂයි. එකට ගහනකොට තවත් දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ කොල්ල තුන්දෙනා ටීම් එකක් විතර ගහගන්න හින්දා යුන්ට තනියම මේක කරන්න බෑ. යුන් කේන්තින් ඉන්න හින්දා මෙයාට හරියට සටන් කරන්න බෑ. මොකද මෙයා ඉන්නේ පීහලුන්ට ගහන මානසිකත්වයේ. කොහොම හරි මේ සටන අන්තිමේදී යුන් පරාද වෙනවා. ඔන්න මේ අතර යුන්ට Tamanට සටන් කලාව උගන්වපු මාමා කියපු දෙයක් මෙයාට මතක් වෙනවා. ඒ තමයි ආවේගයෙන් ඉන්න වෙලාවක ඔයා මෝඩයෙක් විදිහට තමයි හැසිරෙන්නේ. මුලින්ම ආවේගේ නවත්තන්න. මුලින්ම සංසුන් වෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඕනම සටනක් ජයග්‍රහණය කරන්න. ඕන ඉතින් මේත් එක්කම යුන් ආපහු නැගිටිනවා. ඔන්න මේ පාර ආරම්භ වෙන්නේ රවුන්ඩ් 2 එක. මේ සටන යන අතරතුරේදී මේ කොල්ල තුන්දෙනාගේ නායකයාට තේරෙනවා මෙයා හිත සංසුන් කරගෙන කියලා. මේ පාර නම් ඉතින් මේ කොල්ල තුන්දෙනා ඉල්ලගෙන තමයි නාගත්තේ. කොහොම හරි යුන් අන්තිමේදී මාමා කියලා දීපු තහනම් ටෙක්නික් එකක් පාවිච්චි කරලා තමයි මේ සටන අවසන් කරන්නේ. දැන් යුන් යන්නේ මේන් හෝල් එක ගාවට. මොකද මේන් හෝල් එකේ මේ වෙනකොට රැස්වීමක් තියෙනවා. මෙහෙම යන අතරතුරේදී මෙයාට මතක් වෙන්නේ තමන්ගේ යාළුවන්ව, තමන්ගේ ටීචර් වගේම තමන්ගේ අම්මව. පීහල් උන් හිටියේ නැත්තම් තමන්ගේ යාළුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ අම්මට කිසිම කරදරයක් වෙන්නේත් නැහැ. ඉතින් දැන් යුන් දුරත් අරගෙන යනවා පීහල් උන් ගාවට. ගිහිල්ලා අත පුරවල පාරක් ගහනවා පීහල් උන්ට. ඔන්න මේත් එක්ක මෙතනින් හැමෝම කලබල වෙනවා. මෙච්චර කාලයක් බලයල්ලන් ඉඳපු පීහල් උන්ට මොකක්ද මේ උනේ? මෙතනින් පස්සේ යුන්ට මොන වගේ කරදරයකට මුහුණ දෙන්න සිදු වෙයිද? පීහල් උන් යුන්ටත් වඩා වැඩකාරයෙක්ද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ මේ එපිසෝඩ් එකේ නෙමෙයි ඊළඟ එපිසෝඩ් වල. එහෙනම් ඊළඟ එපිසෝඩ් ටිකත් ඕනේද? ඕනනම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් අද වීඩියෝ එක කොහමද? හොඳට ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපි මාස්ටර් මූවි රිවිව්